අද කියලා දෙන්නේ ලේසියෙන් කොහොමද අපි සාරියක් ඇඳගන්නේ කියලා. විනාඩි කිහිපයකින් සාරියක් ඇඳගන්න විදිය. මම මේ දැන් ඔන්න මේ සාරි ජැකට් එක ඇඳලා අඬයාස් ඔක්කොම ටික ඉවර කරලා මේ අන්ඩර්ස්කර්ට් එක ඇඳලා ඊට පස්සේ මේ පටිය ගැට ගහගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මම කරලා තියෙන්නේ මෙන්න මේ සාරි එක මුල්ලක් අරගෙන මෙතෙන්ට සම්බන්ධ කරලා තියනවා විතරයි. ඊට පස්සේ හැබැයි මේ ඔයගොල්ලෝ සාරිය අඳින්න කලින් අනිවාර්යයෙන්ම අඩි උස සපත්තු දාන කෙනෙක් නම් සපත්තු දෙක දාගෙන ඉන්න ඕනේ. ඒව නැත්නම් සාරිය ඇඳලා පස්සේ මේ සාරිය කොට වෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම වටේම ලස්සනට නමාගෙන යන්න කරන්න මහ ලොකු දෙයක් නෑ. මෙහෙම නමාගෙන තමන්ගේ උස ගානට මේ යට බලලා හොඳට නමා ගන්න. ඊට පස්සේ මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තාම හරියටම රැලි දමන්නේ නෑ. මෙන්න මෙහෙම කරලා එකට ගුලියක් වගේ අරගෙන මෙන්න මෙතනින් ලාවට ගහ ගන්න. මොකද ඒ සාරි පොට හදන්න ඊළඟට සූදානම් වෙන්නේ. ඕම කරලා ගහගත්තා. ඊළඟට කරන්න ඕනේ මෙතන මෙයාව අරගෙන ගිහිල්ලා අපි දැන් සාරියේ පොටත් හදාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම සාරියේ පොට හදාගෙන නවාගෙන එහෙම නෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට ඕම අරගත්තා. තමන්ගේ සාරි පොට දාන ගානක් තියෙනවනේ. මම නම් දාන්නේ මෙන්න තව චුට්ටක් දිගට දානවා. මම දාන්නේ මෙන්න මේ ගානට. දැන් සාමාන්‍යයෙන් සාරි වල පොට එහෙම දිගට දාන්නේ නැහැ. මෙන්න මේ වගේ ගානට තමයි දාන්නේ. එතෙන්ට අරගෙන මෙන්න මෙතනින් තද කරලා අරගෙන කට්ටක් ගහගන්න. තද කරලා ගහන්න ඕනේ නැහැ. තව ඊළඟ වටේ එද්දී ආයෙත් මෙතන ගැලවෙනවා අපි යති. ඊට පස්සේ අපි තද කරගන්නේ. ඔම කළා අරගෙන සාරියට මේ මෙතෙන්ට නිකන් ලාවට කට්ටක් ගහගන්න. හරි? ඊට පස්සේ ගහගත්තනේ. ඊට පස්සේ මෙතන ඔහොම ලස්සනට හදාගන්න මෙතන රැලි ටික. ඔන්නෝම රැලි ටික ලස්සනට හදාගෙන මම නම් සාරියේ බාගෙට අයින් කරලා තියෙන හන්ද ලස්සනට හැදෙන්නේ නැහැ. ඔන්නෝම මේ සාරියේ රැලි ටික හදාගෙන මෙන්න මෙතනින් ඔන්නෝම අතාරගෙන යන්න. මේ මෙතනින් හොඳට තද කරලා ගන්න. නැත්නම් සාරියෙන් දාම හැඩ පේන්නේ නැහැ. එහෙම තද කරලා මෙතෙන්ට අරගෙන දැන් මේ ගහගත්ත රැලි ටික ඔන්න කඩලා අයින් කරා අපි. ඔන්න කඩලා අයින් කරා. ඊට පස්සේ අර තද කරලා ආව කෙනා මෙන්න මෙහෙම අරගෙන මෙන්න මේ පැත්තටම අරගෙන ඔන්න ඔහොම තද වෙලා හිටින විදියට මේ බඩත් එක්ක තද වෙලා හිටින විදියට මෙන්න මෙතනින් ඔහොම කරලා ඇලේට කට්ටක් ගහගන්න ඕන. ඒ කට්ට ගහදී යට ඇදුවට ගහන්න නැතුව ඉන්න. නැත්නම් টয়ලට් යද්දී අපහසුතාවයටපත් වෙනවා. ඔන්න ඔහොම කරලා කට්ට ගහන්න. හරි ඔන්න දැන් තදවට හිටලා තියෙන්නේ. ඊට පස්සේ අතනින් අපි ගලවලා අයින් කරානේ. දැන් ඔන්න ඒ ගලවපු පොට මෙතන තියෙනවා. ඔහොම අරගෙන යව දැන් ලස්සනට රැලි ටික තියන්න මේ මත අරගෙන පස්සරට එකම ගානට චුස් 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 ගාලා නමාගෙන යන්න. හරි සාරියේ මේ මදිදි වන්නම් කරන්නේ ඔසරිය අඳිද්දි පේන ටික විතරයි මදින්නේ. අස්සට යන ටික මදින්නේ නැහැ. සාරියේදී මේ වැඩේ කරන්න බෑ. ගොඩක් දුරට මුළු සාරියම මදින්න වෙනවා. සාරිය අඳින අය තමයි දන්නේ සාරි මදින එකේ තියෙන අමාරුව දවස ගන්න. අඳින්න ගියාම ඊට පස්සේ දැන් ඔන්නේ නමා ගත්තනේ. නමා ගත්තට පස්සේ මෙන්න මෙතන මෙහෙම තද කරලාම මෙහෙට මෙතන මේ ඕන දැන් නමා ගත්ත රැලි ටික ගහන්න කලින් මෙන්න මෙහෙම කරලා තද කරලා ගන්න වෙයි. තද කරලා මේ පැත්තතෝම මේ ලස්සනට රැලි ටික හදලා මෙන්න මෙයාව මෙහෙම තද කරලා මේක දැන් මේ රැලි ටික නමා ගත්ත රැලි ටික ආයෙ දිගෑරේ කියලා මෙතනින් කට්ටක් ගහගන්නකො ඉස්සෙල්ලම. කට්ට ගහලා මෙන්න මෙතන මෙහෙම තද වෙන්න ගන්න ඕනේ. එතකොට තමයි මේ පිටිපස්සෙම රැලි හිටලා ලස්සන වෙන්නේ. ආයෙත් මෙතන ඔහොම ලස්සනට ඔහොම තද කරලා අර ගහපු කට්ට හරි කමක් නැහැ. ඒක ගැලවලා ආයෙත් අමාරුවේ වැටෙයිද දන්නේ නැහැ නේද? වෙනම කට්ටක් ගහන්න. මෙහෙම කරලා තද කරලා ගහන්න. එතකොට ලස්සනට ඉන්නවා පිටිපස්සේ රැලි ටික. හරි? ඔන්න තද කරලා ගහුවා. දැන් ඔන්න අර රැලි ටික නමා ගත්ත රැලි ටික ගෙනාවා. ලස්සනට දැම්මා. මෙතන කට්ට ගලව ගන්නකො දැන්. කට්ට ගලවලා මෙතන තව චූටි චූටි අඩුපාඩු තියෙනවා මම හදාගෙන පළවෙනි රැල්ල කොතෙන්ටද එන්න ඕනි කියලා මම බලලා කළා බලලා ඊට පස්සේ මෙතනින් ගොම කළා ගන්න. ඔච්චරයි. ඔන්න දැන් අපි සාරිය ඇඳලා ඉවරයි. විනාඩි 5ක්වත් ගියේ නෑ නේද? මම කළා ලස්සනට කළා කට්ට ගන්න. ලස්සන කට්ටක් අරගෙන මම කළා ගන්න. හරි. ඔන්න දැන් ගැහුවා. ඊට පස්සේ වියාවම කරා ලස්සනට ඔබ කළා හදාගත්තා. ඔන්න සාරිය ඇඳලා ඉවරයි. මොකටනේ ඔච්චර ඔය දගලන්නේ? මං දවසට සාරි දෙකක් අදිනවා. උදේට ඉස්කෝලේ යන්න එක සාරියක් අදිනවා. ගෙදර එනවා නානවා. ආයෙ දෙවෙනි වටේට ඔන්ලයින් ක්ලාස් රූම් එකට යන ආයෙ සාරියක් අදිනවා. ඉතින් මට විනාඩි ගාණක් යන ඇඳලා ඒක ඉතින් පුරුදු වෙනවා. හරි? ලස්සනට රැලි ටිකක් හිටිනවා. මේ අඩිය සපත් දෙකක් දාන්න ටුකුස් ගාලා යද්දි තමයි සාරියේ හැඩ පේන්නේ තවත්.